හලෝ කොහොමද ඉතින් මගේ ලස්සන යාළුවන්ට ඉතින් මුලින්ම ඔයාලට සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔයාලගේ හැමදේම සුබ වෙන්න කියලා තමයි මම ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් ඔයාලා හිතන පතන හැමදේම බලාපොරොත්තු වෙන හැමදේම ඒ විදිහටම ලස්සනටම ඉටු වෙන්න කියලා මම මුළු හදවතින්ම ඔයාලට ප්‍රාර්ථනා කරනවා. ඉතින් ළමයි මේ 31 වෙනිදා රෑ අපි රෑ 12ට මල්වෙඩි බලන්න බීච් එකට ගියා. ඉතින් බීච් එකේදී ගත්ත ලස්සන මල්වෙඩි වල වීඩියෝ ක්ලිප් ටිකක් තමයි මම ඔයාලට මුලින්ම අරගෙන ආවේ. ඇත්තම කිව්වොත් ළමයි මට vlog එකක් කරගන්න අමතක වෙලා තිබුණේ. ඉතින් මේ අම්මා මතක් කරලා තමයි මම මේ වීඩියෝ ටික ඔයාලට අරගෙන ආවේ. ඉතින් මේ අපි හරියටම පළවෙනිදා උදේ පාන්දරම අපි ගණදේව පූජාවක් තිබ්බා. ඉතින් ගමේ ළමයි ඔක්කොම එකතු වෙලා තමයි මේ පූජාව තිබ්බේ. ඉතින් අපේ පොඩි අයියා තමයි පූජාව කරේ. ඉතින් ගමේ ළමයිනොත් අපි මෙහෙම ගණදේව පූජාව කරද්දී එයාලත් අනිවාර්යයෙන්ම එකතු වෙනවා. ඉතින් මේ චූටි බබාගේ ආච්චිත් අපිත් එක්ක එකතු වුණා ගණදේව පූජාව කරන්න. ඉතින් හරිම ආදරෙන් හරිම සතුටින් අපි මේ ගණදේව පූජාව ළමයි ඔක්කොම එක්ක එකතු වෙලා හරි ලස්සනට කරා. පූජාවේ යාළ ගාව ඒ පොඩි ළමයි ගාව තියෙන ගණදේව පිළිමත් ඔක්කොම එදා අරගෙන ආවා. මොකද අපි ඒ පිළිමත් එදා නෑවුවා. ඇත්තටම ගණදේවියන් හරිම ආසයි මෙහෙම හැමෝම එකතු වෙලා කරන පූජාවට. ඒ වගේම කොහොමත් ගණදේවියෝ පොඩි ළමයිට ගොඩක් ආදරෙයිනේ. ඉතින් ඒක නිසා අපි ගණදේවියන්ව සතුටු කරන්න අපි හැමෝම එකතු වෙලා මේ විදියට පූජාව කරා. ඉතින් අපේ ලොකෝ අයියට මේ පාර පූජාවට එන්න ඕනේ නැහැ. ඉතින් මේ වීඩියෝස් තමයි අපේ අයියට බලන්න වෙන්නේ. ඉතින් අයියා වැඩත් නිසා වීඩියෝ කෝල් එකකින්වත් අපිට අයියව මේකට සම්බන්ධ කරගන්න බැරි වුණා. අපි ජනවාරි 1 වෙනිදා මේ අවුරුද්දේ මුල්ම දවසේ ඉතින් අපි හිතුවා මේ විදිහට අපිට උදව් කරන අපිට හැම දෙයකටම ළඟින් ඉන්න ආදරය කරන අපේ හොඳම යාළුවට ඉතින් කළගුණ සැලකීමක් කරලම මේ අවුරුද්ද පටන් ගන්න. ඉතින් අපි මුලින්ම බුදු පහන තියලා බුදුහාමුදුරුවන්ට වැඳලා තමයි අපි ගණදේව පූජාව තියන්න පටන් ගත්තේ. ඉතින් ළමයි අපි ගිය අවුරුද්දේ මේ විදිහටම ගණදේව පූජාව තිබ්බා. ඉතින් අපි හැම අවුරුද්දෙම අපි ආදරය කරන ගණදේවියන්ට මේ පූජාව තියලා තමයි අවුරුද්ද පටන් ගන්නෙ. ඉතින් එහෙම පටන් ගත්තාම ඇත්තටම මුළු අවුරුද්දම සුබයි. තාමත් ඔයාලා ගණදේව පූජාවක් තිබ්බේ නැත්තම් කොහොමද පූජාවක් තියන්නේ? අනේ මම පූජාවක් කවදාකවත් තියලා නැහනේ කියලා හිත ඉන්න එපා. ඔයාලත් අනිවාර්යෙන්ම ගණදෙයියන්ව මෙහෙම එකපාරක් හරි නාවන්න. ඒක අපේ හිතටත් හරිම ලොකු සැනසීමක්. ඇත්තටම ළමයි කලින් අයියා කරපු ගණදේව පූජා වීඩියෝ එක ඇත්තටම ඕගොල්ලෝ ගොඩාක් ආදරෙන් ඒක බලලා තිබුණා. ඒ වගේම මට ගොඩාක් කමෙන්ට් ආවා, මැසේජ් ආවා. ඉතින් ගොඩ දෙනෙක් මට කිව්වා හරියටම ගණදේව පූජාව කරන විදිහ වීඩියෝ එකකින් ගේන්න කියලා. ඉතින් මේ වීඩියෝ එකත් ඇත්තටම මට අමතක වෙලා තිබුණේ. අම්මා මතක් කරලා තමයි මම මේ ටික හරි ඔයාලට vlog එකක් විදිහට අරගෙන එන්න හිතුවේ. ඉතින් මම අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ එහෙම වීඩියෝ එකක් ඕන නම් ඔයගොල්ලෝ එහෙම වීඩියෝ එකක් ඕනි කියලා ආයෙ මට කමෙන්ට් දාන්න. මම එහෙම වුණොත් ආයෙ හරියටම
ඔක්කොම කොහොමද මුලින් ඉඳන්ම කරන විදිහ වීඩියෝ එකක් අනිවාර්යෙන් ඔයාලට අරගෙන එන්නම්. ඔයාලට පුළුවන් නම් ඝන දෙයියන්ව විශ්වාස කරන්න, ඝන දෙයියන්ට පින් දෙන්න, එයා කරන උදව් වලට. ඇත්තටම ඝන දෙයියෝ හැමදාම අපිත් එක්කම ඉන්නවා. මොකද ඒක මම කියන්නේ ගොඩාක් ලොකු විශ්වාසයෙන් සහ මට තියෙන අත්දැකීම් වලින්. ඉතින් තව ඕගොල්ලෝ හොයලා බලන්න ඕන නම් ඝන දෙයියෝ එක්කම ඉන්න අයගෙන් එයාලටත් ඒ අත්දැකීමම ඇති. ළමයි ඝන දෙයියෝ වුණත් අපිට උදව් කරන්නේ අපි උත්සාහවන්ත කෙනෙක් නම්, අපි ධෛර්යවන්ත කෙනෙක් නම්, අපි උත්සාහය අතාරින්නේ නැත්නම් ඒ වගේ කෙනෙක්ට තමයි ඝන දෙයියෝ වුණත් ඇත්තටම ආදරය කරන්නේ. ඉතින් මොකුත් නොකර, කිසිම වැඩක් නොකර ඔහේ බකන් නිලන් ඉන්න කෙනෙක්ට ඝන දෙයියෝන්ගේ පිහිට හම්බෙන්නේ නැහැ ළමයි. ඒක නිසා ඔයගොල්ලෝ උත්සාහවන්ත වෙනවා නම් ඕනම දෙයකටදී අපේ ආරක්ෂාවට අපිට සමහර අපි හිතන දේවල් වෙන්න අපේ ඝන දෙයියෝ උදව් කරනවා. ඉතින් ළමයි තාම මේ අවුරුද්ද පටන් ගත්ත මුල. තාමත් කල් තියෙනවා ඔයාලට ඔයාලගේ ටාගට් වලට යන්න. ඉතින් උත්සාහය අතාරින්න එපා ළමයි. ඉතින් ළමයි ඔයාලගේ උත්සාහය අතාරින්න නැතුව ඝන දෙයියන්වත් ඔයාගේ හොඳම යාළුවෙක් කරගෙන බලන්නකෝ. ඔයාට වරදිනවද බලන්න නැහැ. විශේෂයෙන්ම ඔය එක්සෑම් තියෙන ඉස්කෝලේ යන ළමයි ටික. ඉතින් තාම ඔයාලා ඉගෙන ගන්නවානේ. ඔයාලා වගේ ඉගෙන ගන්න ළමයිට තමයි ඝන දෙයියෝ ගොඩාක්ම උදව් කරන්නේ. එයා හරි ආදරේ මේ පොඩි ළමයිට. ඉතින් ඔයාලා ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්න ළමයි. ඒක අත්හැර ගන්න එපා. මොකද පස්සේ කාලෙක ඔයාලටම තේරෙයි ඔන්න එතකොට අපි පසුතැවිලි වෙලා වැඩක් නෑ ළමයි. ඉතින් තාමත් ඔයාලට කල් තියෙනවා හැම දෙයකටම. ඔයාලා හැම දෙයකටම අදටත් ඉන්නේ අනේ මම පරක්කුයි කියලා නම් එහෙම හිතන්න එපා. අපි හැමෝම තාම පරක්කු නෑ. අපි හැමෝටම තාම කල් තියෙනවා. ඉතින් අදම පටන් ගන්න. ඉතින් තාමත් මගේ වීඩියෝ වලට මට ගාථා ටික වුණා. මේ කියන ගාථා මොනවද කිය ඉල්ලන අයට මම කියන්නේ මගේ පූවන්බාක් WhatsApp channel එකේ ගාථා ඔක්කොම දාලා තියෙන තමයි අපි කියන. ඉතින් අපිත් ගන්ධි පූජාව කරන්නේ අපේ අයියා පටන් ගත්ත විදිහට එයා කියන ගාථා ඔක්කොම ටික මම WhatsApp channel එකේ දාලා තියෙනවා. ඔයාලා ඕනම කෙනෙකුට ඒකට ගිහිල්ලා ඒ ගාථා ඔක්කොම ගන්න පුළුවන්. ඉතින් ඒ ගාථා ඔයාලත් කියන්න. विघ्नेश्वराय पादपंकजं
गजाननं भूतगणासेवितं कपितजम्बो बलासारभक्षितमो मासतं शोकनाशकारणं नमामि श्रीघ्नेश्वरपादपङ्कजं गजाननं भूतगणासेवितं कपितजम्बो बलासारभक्षितमो मासतं शोकनाशकारणं नमामि श्रीघ्नेश्वरपाद. ඉතින් ළමයි 2026 අවුරුද්දේ මුල්ම දවස හරිම ලස්සනට අපි ගණදේවි පූජාවක් කරලම පටන් ගත්තා. ඉතින් ගමේ ළමයි ඔක්කොම එකතු වෙච්ච එක අපි හැමෝටම හරිම සතුටුයි. මොකද ගණදෙයියොත් ඒකට හරිම කැමතිනේ. ඉතින් මේ විදිහට අන්තිමට පූජාව අපි අවසන් කරා. අපි ගණදෙවි පූජාවට තිබ්බ කැවිලි ටික පූජාව ඔක්කොම හැමෝටම බෙදලා ඉතින් පූජාව මේ විදිහට ලස්සනට ඉවර කරා. ඉතින් හැමෝටම හිතට මාරම සතුටක් තියෙන්නේ. ඉතින් මේ ගණදෙවි පූජාව කියන්නේ ඇත්තටම හිත සතුටින් කරන්න පුළුවන් පූජාවක්. ඉතින් ළමයි ආයෙත් ඔයාලට ලස්සනම සුබම අවුරුද්ද මේ අවුරුද්ද වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන් හිටිය ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. බයි බයි.